Hello everyone. මේ දවස්වල ගොඩක්ම hot topic එක තමයි O-level results. ඔයාගේ දන්න කවුරු හරි O-level කරාද? එහෙමනම් කවදාවත් කෙලින්ම එයාගෙන් අහන්න එපා O-level passed failed කියලා. මොකද සමහරක් ළමයි කොච්චර හොඳට ඉගෙන ගත්තත් කොච්චර පේපර් එකට හොඳට මුහුණ දුන්නත් මොකක් හරි හේතුවකින් සුළු අඩුපාඩුවකින් සමහරකට subjects fail වෙනවා. ඒ වගේ වෙලාවට ඔයා O-level passed failed කියලා අහනකොට ඒ ළමයට ඒක මානසිකව බලපාන්න පුළුවන්. ඒ නිසා ඔයා ප්‍රශ්නය අහද්දී හරියටම ඔයාගේ plan එක මොකක්ද ඊළඟට? O-level කරා නේද? මේ වගේ ප්‍රශ්න වලින් ඒ ළමයට හිතන්න යම් දෙයක්. passed failed කියන එක ඇත්තම කිව්වොත් මේ 2026 දී ලොකුවට අදාළ වෙන්නේ නැහැ. මොකද දැන් ඉස්සර වගේ නෙවෙයි ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා ළමයිට. ඔයා O-level වලට ඒ නමයක් ගත්තා නම් ඒක ගොඩක් හොඳයි. මොකද ඔයාට ස්කෝලර්ෂිප් එකක් කරන් ෆවුන්ඩේෂන් කෝස් එකක් කෙලින්ම කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට A-level හොඳට කරලා යුනිවර්සිටි යන්න පුළුවන්. මේ හැමදේම ලබා ගන්න පුළුවන්. නමුත් හිතමු ඔයා O-level වල ඔක්කොම සබ්ජෙක්ට්ස් ෆේල් කියලා. It's okay. ඒකට ගැටලුවක් නැහැ. ඔයාට ආයෙත් O-level වලට ඉඳ ගන්න පුළුවන්. රිපීට් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා දැන් කරේ ලෝකල් O-levelනේ. ඔයා ඉංග්‍රීසි මීඩියම් නම් කරේ. ඔයා හිතනවා නම් ඔයාට ලන්ඩන් O-level කරොත් මීට වඩා හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන් කියලා බජට් එක පොඩ්ඩක් හදාගෙන ඒ මාර්කේ try කරන්න. එහෙමත් නැත්නම් ලෝකල් O-level fail වුණත් ඔයාට අනිවාර්යෙන් තව ඔප්ෂන්ස් තියෙනවා. ඔයා මේ ඔප්ෂන්ස් ටික හොඳට හොයලා බලන්න. Google කරලා බලන්න. ඒ වගේම ඔයාගේ ළඟ තියෙන vocational training center එකට ගිහින් බලන්න. මේ හැම දෙයකින්ම අනිවාර්යයෙන්ම ඔයාට විසඳුමක් තියෙනවා. O-level results කියන්නේ ඔයාගේ knowledge එක මනින්න instrument එකක් විතරයි. O-level fail කියන්නේ ඔයාගේ මුළු ජීවිතේම fail කියන එක නෙවෙයි. ඒ නිසා කවුරු මොන ප්‍රශ්නයක් වුවත් අනිවාර්යයෙන්ම ඔයා ඒක දැනගන්න ඕනේ. O-level fail ගොඩක් කට්ටිය සමහරක් වෙලාවට first class degree එකක් තියෙන කට්ටියට වඩා සාර්ථක levels වලට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඔයා දන්න කවුරු හරි මේ අවුරුද්ද O-level ඉඳගෙන එයාගේ results අවුල් නම් අනිවාර්යයෙන්ම එයාට කියන්න නොසැලී ඉදිරියට යන්න. එයාට තියෙන options හොඳට බලන්න. ඒ වගේම ඉස්සරහට එන education exhibitions වලට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න කියන්න. මොකද එයාගේ skills ටික එයා හරියටම අඳුරගත්තොත් එයාට සමහරක් වෙලාවට 9 years ගත කෙනෙක්ට වඩා හොඳ job එකක land වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඔයාගේ ළඟ ඉන්න හැමෝම මොටිවේට් කරන්න. O-level කියන්නේ එක විභාගයක් විතරයි. මුළු ජීවිතේම නෙවෙයි කියන මෙසේජ් එක හැමෝටම පාස් කරන්න. ඒක සක්සස්ෆුල් වෙන්න O-level ඕනේ නැත්තම් මොනවද ඕනේ? නෑ, ඒක වැරදි. O-level තිබුණොත් වඩා හොඳයි. නමුත් සක්සස්ෆුල් entrepreneur කෙනෙක්, එහෙමත් නැත්නම් සක්සස්ෆුල් businessman කෙනෙක්, එහෙමත් නැත්නම් ඕනම ෆීල්ඩ් එකේ සක්සස්ෆුල් ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙන්න නම් ඔයාට අවශ්‍ය කරන්නේ ස්කිල්ස්. මේ ස්කිල්ස් O-level A-level ඩිග්‍රී එකකින් පමණක් එන ස්කිල්ස් නෙවෙයි. මේවා නිකන් පේපර් ක්වොලිෆිකේෂන්ස් විතරයි. නමුත් ඒ කෝසස් ඔයා කරන කාලය තුළ උදාහරණයක් වශයෙන් O-level ගමු. ඔයා කරන කාලය තුළ හදාගන්න ස්කිල්ස් ටික ස්පෝර්ට්ස් කරලා, ඒ වගේම ඩිබේටිං, ඒ වගේ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කරලා හදාගන්න කමියුනිකේෂන්, ටීම් වර්කින්, රෙසිලියන්ස්, ප්‍රොබ්ලම් සෝල්විංగ్ මේ වගේ ස්කිල්ස් අනුව තමයි ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ. ඒ නිසා ඔයා O-level 9 days ගත්තත් totally fail වුණත් ඔයා ඒ ගැන හිතන්න එපා. අදම පටන් ගන්න ඔයාගේ ස්කිල් සෙට් එක ඩෙවලොප් කරගන්න. A-level කරන අතරතුර ඔය ෆවුන්ඩේෂන් කෝස් එකක් කරන අතරතුර එහෙම නැත්නම් ඩිග්‍රී එකක් කරන අතරතුර නිකම් පේපර් ක්වොලිෆිකේෂන් එක ගන්න එක විතරක් ටාගට් කරන්න එපා. මොකද දැන් AI developed. knowledge කියන එක easily replaceable. හැබැයි skills, creativity, team working මේ වගේ human skills අනිවාර්යෙන් ඔයාට අවශ්‍ය වෙනවා. ඉස්සරහට job market එකේදී සාර්ථක වෙන්න.